අද කයිවාරුව ප්‍රෝග්‍රෑම් එකෙන් ආවේ පොළොන්නරුව අපේ ගමේ හරි මිහිරියට ගයන දක්ෂ පුංචි දෝනියෙක් එක්ක කතාවක් කරයන්න. මෙයාගේ නම සෙනුජි බෝසදී. අයිබෝව. බෝසදී කියන නම සෝෂල් මීඩියා වල සහ පොළොන්නරුව හැමෝම ආදරය කරන්න ගත්ත ගීතයක් තියෙනවා. ඒ තමයි කප්රුකයි මගේ තාත්තේ. අප්පච්චිගේ ආදරය ගැන මේ පුංචි දෝනිගේ වයසට හැඟෙන්න දැනෙන විදිහට ඒ ගීතය ගායනා කරනවා. ඉතින් කොහොමද මේ දවස්වල? හොඳයි. කප්රුකයි මගේ තාත්තේ ගීතය කවුද ඔයාලට ලියලා දුන්නේ? කවුද මේ ගීතයට සංගීතය නිර්මාණය කරේ? ලියලා දුන්නේ බන්දලාගල ජනදීප අලංකාර ස්වාමීන් වහන්සේ. මියුසික් කරේ ඖෂධ සර්. එතකොට දැන් ඉස්කෝලේ කී වසරද ඉන්නේ? 4 ශ්‍රේණි. කොහොමද ඉස්කෝලේ? පොතෝපාවැව ජාතික පාසල. සින්දු කියන්න ඕන කියලා කොයි කාලේද ඔයාලට හිතුනේ? කියන්නේ ඔයා කැමැත්තෙන් කරනව නැත්නම් අම්මයි තාත්තයි කියනවද නැත්නම් ඔයාගේ පවුල කට්ටිය කියනවද? ගායිකාවක් වෙන්න හිතුනේ ඇයි පුංචි වයසේදීම? තාත්තා හින්දා. එතකොට මේ ගීතේ ගායනා කරනකොට තාත්තා මතක් වුණාද? ඔව්. අලුත් ගීතයකට තව මොකක්ද නිර්මාණය කරන්න බලාපොරොත්තුවක් තියෙනවද? ඔව්. ඉස්සරහට. ඔව්. අපි කප්රුකයි මගේ තාත්තේ සින්දු වගේ හඬින් අහන්න ගොඩක් කට්ටිය කැමතිනේ. ඉතින් අපි පොඩි කොටසක් ගායනා කරමු. සිහසුනේ හිඳ රචනෝනත් කිරුල නොපැළඳු මගේ ලව රච බින්දින දුක්ගිනි මහා කන්දට දිනක මම සිසිලසක් වන්නේ ඉල්ලු හැමදේ දුන්නු ඔබ මට කප්රුකයි මගේ තාත්තේ කප්රුකයි මගේ තාත්තේ. මේ පුංචි වයසේදී තමන්ගේම ගීතයක් ගුවන් විදුලියකින් ප්‍රචාරය වෙනවා කියන එක හරි ලොකු දෙයක්. ඉතින් ඔයාගේ කප්රුකයි මගේ තාත්තේ ගීතය ගුවන් විදුලි නාලිකාව ප්‍රචාරය වුණා. මොන වගේ හැඟීමක්ද තියෙන්නේ ඔයාට? ගොඩක් සතුටුයි. රංගිරි ගුවන් විදුලියේ තමයි කප්රුකයි මගේ තාත්තේ ගීතය ප්‍රචාරය වුණේ. දිව්‍ය ලෝකයක් ප්‍රථමි අම්මා නැත්නම් රජමාලිග ඕනෙම නෑ අම්මා නැත්නම් සුරපචනක් එපා මටත් අම්මා නැත්නම් ආසිරි මල් වැස්සක් මට අම්මා ඉන්නවනම් ආසිරි මල් වැස්සක් මට අම්මා ඉන්නවනම්. අම්මගේ ආදරය ගැන ගීතය නිර්මාණය කරලා තියෙනවා. අම්මා ඉන්නවනම් තමයි මේ ගීතේ නම. අම්මා ඉන්නවනම් මේ ගීතය නිර්මාණය කළේ කවුද? සින්දුව ලිව්වේ කවුද? ඊට පස්සේ සංගීත නිර්මාණය කරේ කවුද? බන්දනාගල ජනදීප අලංකාර ස්වාමීන් වහන්සේ තමයි පද රචනය කළේ. නිශානි එදිරිසිංහ මැඩම් තමයි ගීතවත් කරේ. බෝසදී දුව දැන් ඔයා දැන් පුංචි ළමයෙක්නේ. හරි ලස්සනට සින්දු කියනවා. හරි හුරු බුහුටි දියණියක්නේ. දවසක ඔයා ලොකු වෙලා රටේ ජනප්‍රිය ගායන ශිල්පිනියක් වෙලා ගීත ගායනා කරනකොටත් මං හරි කැමැත්තෙන් මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරන්න එනවා. කමක් නැහැනේ? කමක් නැහැ. ඉතින් කියන්නකෝ දැන් මේ කප්රුකයි මගේ තාත්තේ අම්මා ඉන්නවනම් මේ ගීත දෙක නිර්මාණය කරන්න ඔයාට උදව් කරපු කට්ටිය කවුද? ඔය පුංචි මොලේට මතක තියෙන කට්ටිය ඉක්මනට කියාගෙන යන්නකෝ මට. ඉස්කෝලේ ටීචර්ලා එහෙම මටත් ගොඩක් උදව් කරා. අම්මයි තාත්තයි ගොඩක් උදව් කරා. ඒ වගේම අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ මට ගොඩාක් උදව් කරා. ඉස්කෝලේ මගේ යාළුවොත් ගොඩක් උදව් කරා මට. ඔයා ඉගෙන ගන්නේ තෝපාව ඉස්කෝලේ. මම ඉගෙන ගත්තේ තෝපාව ඉස්කෝලේ. ඉතින් මට හරි ගොඩක් සතුටුයි ඔයාගේ දක්ෂ පුංචි ගායන ශිල්පියෙක් එක්ක අද ප්‍රෝග්‍රෑම් එක කරන්න මෙහෙම ඔයාව හම්බුණාට පොළොන්නරුවේ හින්දා තව ගොඩක් සතුටුයි. තව සින්දුවක් ලස්සන නිර්මාණය කරපු දවසක අපි හම්බෙලා කතා කරමු.